ආයුබෝවන් අපිට අද කතා කරන්න තියෙන කල්ල වර්ධනයේ 14 වන සතිය දෙවන ත්‍රෛමාසිකය. මේ වෙනකොටත් ඔයාගේ දරුවාගේ ප්‍රමාණය කුඩා දුරම් ගෙඩියක් වගේ. දිගින් ගත්තොත් සෙන්ටිමීටර් 9ක් වගේ. බර ආසනව ග්‍රෑම් 40ක් කියන්න පුළුවන්. මේ වෙනකොටත් ඔයාගේ දරුවාගේ මුහුණේ ඉරියව්වල වෙනස් වීම පෙන්눔 කරනවා. දරුවාගේ සිනාසීම් සහ මුහුණේ විවිධ චලන දැක ගන්න පුළුවන්. මේ 14 වන සතියේදී තවදුරටත් මොළයේ සෛල වර්ධනය වෙමින් ඒවා අතර එකිනෙක සම්බන්ධකම් ඇති වෙනවා. ඒ වගේම ගෙල ප්‍රදේශයේ ශක්තිමත් වෙලා හිටපු වකුඩු ස්වරූපයෙන් මිදිලා ශරීරයේ කෙලින් වන ස්වභාවයකට පත්වීම ආරම්භ වීම දැක ගන්න පුළුවන්. ඇත්තටම මොළයේ සිදුවන වෙනස්කම් සමගම තමයි අදාළ ආවේග මුහුණේ මාංශපේශීන් වෙත ගමන් කරලා මුහුණේ ඉරියව් වල වෙනස් වීම ඇති වෙන්නේ. ඒ කියන්නේ මුහුණේ එක්ස්ප්‍රෙෂන්, සිනාසීම, තොල්පොටවල් සෙලවීම වගේ දේවල්. මේ 14 වන සතියේ වෙද්දී බාහිරින් පැමිණෙන ශබ්ද හොඳින් දරුවාට ඇහෙන ගන්නවා. එයා ඒවට චලනය සිදු කරමින් ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කරනවා. නමුත් මේ චලනයන් ඉතා කුඩා ප්‍රමාණයේ ඒව නිසා ඔයාට තාම ඒ සම්බන්ධයෙන් සංවේදනයක් ඇති වෙන්නේ නැහැ. සමහර අම්මලා කියන බබා දඟලන්නේ නැහැ කියලා. කලබල වෙන්න එපා. තාම එයාට ලොකු පහරවල් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ 14 වන සතියේදී ඔයාගේ බබාට පුළුවන් Tamanගේම මහපට ඇඟිල්ල තම කට ඇතුළට දාලා ඉරීම සිදු කරන්න. ඒ කියන්නේ උරා බීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. හැබැයි දැනගන්න මේ සියල්ලම සිදුවෙන ප්‍රතික්‍රියාවන් ලෙස. ඒ කියන්නේ බබාගේ අනුදැනුමෙන් තොරවයි මේ දේවල් සිදු වෙන්නේ. බබාගේ ශරීරේ පුරාම ඇතිවෙන කුඩා රෝම නිසා එයාට සුව පහසුවක් දැනේවි. එහෙනම් අපි බලමු මවගේ සිදුවෙන වෙනස්කම් මොනවද කියලා. මුල් සතිවලදී හෝමෝන වල වෙනස්කම් සමග ඔක්කාරය හා තෙහෙට්ටුවක් දැනුණද දෙවන ත්‍රෛමාසිකය වන විට එම තත්ත්වයන් ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඔයාට නැවත හොඳ ජව සම්පන්න තත්ත්වයක් දැනේවි. මෙහිදී ඔයා හොඳ සමබල ආහාර වේලක් ලබා ගැනීමට උත්සාහ කරන්න. ඒ වගේම ඔයාගේ රුධිරයේ සීනි ප්‍රමාණය මේ අවස්ථාවේදී ඉහළ යන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ කාලයේදී දියවැඩියා තත්ත්වයක් ඇතිවීම. ඒකට අපි හඳුන්වන්නේ ගැස්ට්‍රේෂනල් ඩයබටිස් මෙලයිටස් කියලා. ඇත්තටම ඔයාගේ ආහාර රටාව තමයි මේකට හේතුව. ඒ නිසා ආහාර ගැනීමේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ සතියේදී නහර ගැට ගැසීමේ අවදානමටත් ඔයාට මුහුණ දෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම ඔයාට කලින් වීඩියෝ වල කිව්වා වගේ ගර්භණී සමයේදී ඔයාගේ රුධිරයේ පරිමාව හරි අඩකින් 50කින් පමණ වැඩි වෙනවා. ඉතින් මේ වැඩි රුධිරය ඔයාගේ ශිරා තුළ එකතු වීමෙන් ශිරා ඉදිමීම තමයි මේකට හේතුව. අපි වෙරිකෝස් වෙන්ස් කියලා හඳුන්වන්නේ ඒක. ඔයාගේ නාසයේ පරගතියක් දැනෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන්ුත් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා. ඔයාගේ ගර්භණීතාවය පවත්වාගෙන යන්න හේතු වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන වල බලපෑම තමයි ඒකට හේතුව. ඒ මත ඔයාගේ නාසයේ මියුකස් ස්‍රාවය වැඩිවීම තමයි මේකට හේතු වෙන්නේ. එහෙනම් අපි දැන් බලමු ප්‍රෙග්නන්සි ටිප්ස්. මේ දෙවන ත්‍රෛමාසිකයේ සිට තමයි බබාගේ බර ශීඝ්‍රයෙන් වැඩි වීම සිදු වෙන්නේ. ඒ නිසා සතියකට වරක්වත් ඔයාගේ බර මැනගන්න උත්සාහ කරන්න. ඒ තුලින් දරුවාගේ වර්ධනය පිළිබඳව දල අවබෝධයක් ඔයාට ලබා ගන්න පුළුවන්. මම ඒ සම්බන්ධයෙන් chart එකක් යොදලා තියෙනවා. එක් BMI පරාසල සිටින මව්වරුන්ගේ බර කොහොමද වැඩි වෙන්නේ කියලා අපි අදහසක් ඒ chart එකෙන් ලබා ගමු. ඊට කලින් එහෙනම් අපි ඔයාගේ BMI එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ඔයාගේ බර කිලෝග්‍රෑම් වලින් ගණනය කරන්න. දෙවනියට ඔයාගේ උස මීටර වලින් ගණනය කරන්න. දැන් ඔයාගේ බර ඔයාගේ උසේ වර්ගයෙන් බෙදන්න. ඒන අගයට අපි කියනවා BMI අගය නැත්නම් body mass index කියලා. ශරීර ස්කන්ධ දර්ශකය. ඇත්තටම මේ BMI අගය සොයා ගැනීමෙන් ඔයාට දැනගන්න පුළුවන් ඔයාගේ උසට සරිලන සෞඛ්‍ය සම්පන්න බරක් ඔයා සතුව තියෙනවද කියන එක. එහෙනම් ඔයාගේ BMI අගයට අනුව ඔයාට දැනගන්න පුළුවන් මේ chart එක බලලා ගර්භණී ඔයාගේ සතියකට කොපමණ බර වැඩි විය යුතුයිද කියලා. මේ 13 වන සතියේ වීඩියෝ නැරඹීමෙන් ඔයාට ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. කල්ල වර්ධනයේ 15 වන සතියේ වීඩියෝවෙන් ඊළඟ සතියේදී හමු වෙමු. එතකන් මගේ CMR Relaxing Vibes සිහින නෙළුම් මල් YouTube channel එක subscribe කරලා bell සලකනුකුත් ඇතුළත් කරන්න. එතකොට මම වීඩියෝවක් දාපු ගමන් ඔයාට ඒකේ notification එක එවි. ඒ වගේම ඔයාගේ ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් මගෙන් යොමු කරලා යන්න. channel එකේ තියෙන අනිත් වීඩියෝත් නරඹන්න අමතක කරන්න එපා. ඒ වයින් ඔයාට විශාල දැනුමක් එකතු වේවි. එහෙනම් මං ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. සුබ සතියක්.